සුබ දවසක්. වැදගත් සංවාදයක ආරම්භයට පෙර ප්‍රවේශය පැහැදිලි කළොත් අපි දන්නවා ලෝකයේ විවිධ පරමාර්ථ මුල් කරගෙන විවිධ සංවිධාන බිහි වෙනවා. ඉතින් එහෙමත් නැත්නම් සාමය සහ නිදහස සඳහා වූ ජාත්‍යන්තර කාන්තා එකමුතුව කියන්නේ ඒ වගේ සංවිධානයක්. ඉතින් මේ ගැන සඳහන් කළොත් විශේෂයෙන්ම මෙහි ආරම්භය සනිටුහන් වන්නේ 1915 වර්ෂයේ එසේ ආරම්භ වන මේ සංවිධානය ලෝකයේ රටවල් 37ක පමණ වර්තමානයේ වන විට මේ ජාතික සංවිධාන පිහිටුවාගෙන තිබෙනවා සහ එහි එක් අංශයක් ශ්‍රී ලංකාවෙත් ස්ථාපිත කෙරෙනවා. ඉතින් ඒ අංශයේ වර්තමානයේ ක්‍රියාකාරී තරුණ කණ්ඩායම විසින් සිදු කරගෙන යන මේ වැඩසටහන් මාලාවන් වල එක් පියවරක් වශයෙන් මේ පොඩ්කාස්ට් සංවාද මාලාවක් ආරම්භ කරනවා. එහි ආරම්භක කතාබහ සඳහා තමයි අපි අද සූදානම් වන්නේ. මේ කතාබහට ආරම්භය සනිටුහන් කරන මේ කතාබහට අපි අද තේමා කරගත්තා සුවිශේෂී මාතෘකාවක්. කාලීන වශයෙන් වැදගත්කමක් දක්වන අපි අද කතා කරන්නේ මේ විශේෂයෙන්ම කාන්තා දේශපාලන නියෝජනය සම්බන්ධයෙන්. අපි අපේ මේ කතාබහට අද එකතු වෙලා ඉන්නවා විල් සංවිධානයේ තරුණ අංශ නියෝජනය කිරීම ක්‍රියාකාරී සමාජිකාවක්. ඇය වෘත්තීය නීතිඥවරියක්. ඇය නමින් හඳුන්වා දුන්නොත් ගයත්‍රි නවරත්න. අයබෝවන් ගයත්‍රි, සාදරයෙන් ඔබ පිළිගනු ලබනවා අපගේ අද කතාබහට. ගයත්‍රි, මම දන්න තරමින් ඔබ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගේම දේශපාලන කාරණා සම්බන්ධයෙන්ුත් වැඩි නැඹුරුතාවක් දක්වන කෙනෙක්. ඉතින් මේ අපේ අද තේමාවත් එක්ක ගද්දින් මම කැමතියි ඔබගෙන් ප්‍රශ්නයක් යොමු කරන්නට. මෙහෙම මේ කාන්තා දේශපාලනය තුල කාන්තා දේශපාලනය සම්බන්ධයෙන් සමාජයේ පවතින්නේ කවර ආකාරයේ අදහසක්ද? ඔව්, නිර්මල, ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඉතින් අපි තාමත් මේ ජීවත් වන්නේ 21 වන සියවසේ. දැන් 2025 අපි කියනවා ජෙන් සී එක ජීවත් වන කාලය කියලා. නමුත් අපේ ඇතුලේ දේශපාලනය කියන මාතෘකාවේදී තාමත් අපි ඉන්නේ මීට සියවසයකට පමණ ඈත තත්ත්වෙම තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි ජීවත් වෙන්නේ මේ තවදුරටත් පුරුෂ මූලික සමාජ සංස්ථාවක, විශේෂයෙන්ම මේ දකුණු ආසියානු සමාජ ක්‍රමය තුළ අපි ජීවත් වෙන පුරුෂ මූලික සමාජය තුළ තාමත් දේශපාලනය කියන්නේ පිරිමින්ට අයිති වැඩක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනය තුළින්, වෘත්තීය තුළින් කොයිතරම් දුරට කාන්තාවන් ඉදිරියට ගියත් දේශපාලන නායකත්වයේ සඳහා තාමත් කාන්තාවන් සිටින්නේ පසුගාමී තත්ත්වයකට. එහෙමත් නැත්නම් කාන්තාවන් දේශපාලනයට යොමු වෙනවා කියන්නේ තමන්ට හිමි වෙන ගෞරවය නැති කරගන්න තමන් විසින්ම කරන කටයුත්තක් විදිහට තමයි දකින්නේ. එහෙමත් නැත්නම් පවුලේ සාමය සමගිය නැති කර ගැනීමට දරන උත්සාහයක් විදිහට තමයි දකින්නේ. විශේෂයෙන්ම අපි මීට සියවසකට පමණ ඈතට 1931 දී සර්වජන ඡන්ද බලය ලබා දෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ට සමාන විදිහට සර්වජන ඡන්ද බල අයිතිය ලබා දෙන්න කියලා කාන්තා නායිකාවන් ලංකාවේ ඩොනමර් කොමිසම ඉදිරියට යනකොට ඊට විරුද්ධ වෙච්ච ලංකාවේ නායකයෝ කිව්වේ මේ අගේ දන්නේ නැති අයට මුතු ලබා දෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නොත්. එංගලන්තයට එහෙම නැත්නම් යුරෝපයට ගැලපෙන දේවල් ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අද ඒ ඉතිහාසයේ ඉඳන් අපි මේ දක්වා හැරිලා බැලුවාමත් ලංකාව සහ ආසියානු සමාජය ඇතුලේ තාමත් තියෙන්නේ ඒ වගේම අදහසක්. යල්පැන ගියපු අදහසක් තමයි කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් තියෙන. එහෙමත් නැත්නම් කාන්තාවන්ට දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ දේශපාලන නායකත්වයන්, දේශපාලන ආභාෂයන් තිබෙනවා නම් පමණක් කියන. ඊට දේශපාලන පවුල් වලින් පැවතගෙන එන කාන්තාවන්ට පමණයි මේ දේශපාලනයට ඒමට හැකියාව තිබෙන්නේ සහ දේශපාලනය කිරීමට හැකියාව ඒ වරම තිබෙන්නේ කියන අදහස තමයි තාමත් ලංකාවේ සහ ගොඩක් ආසියානු රටවල් වල තියෙන. අපි දන්නවා ලංකාවෙත් ලෝකයේ තුල ලෝක ඉතිහාසය තුල කාන්තා නායිකාව පළමු වන කාන්තා නායිකාව විදිහට පත් උනේ ලංකාවෙන් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම ඉන්පස්සුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම මේ වෙනකොට හරිනි අමරසූරිය මැතිණිය බලයට පත් වෙලා තිනවා. කාන්තා නායිකාව විදිහට ලංකාවේ සුවිශේෂී ස්ථාන හිමි කරගත චරිත තියෙනවා. නමුත් තවමත් ලංකාවේ ඇතුලේ කාන්තාවන්ට දේශපාලනය සම්බන්ධයෙන් පිවිසීමේදී විශාල බාධක තියෙන. විශේෂයෙන්ම අර සමාජය තුළ පවතින ඒකාකෘතීන් මීට හේතු වෙනවා. ඔය අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇයි කාන්තාව දේශපාලනයට එන්න ඕනේ? මම ඒකට මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඇයි එහෙනම් පිරිමි දේශපාලනයට එන්න ඕනේ?
පිරිමින්ට විතර දේශපාලන කරන්න පුළුවන්. පුළුවන්. ඔව්. ඒක තමයි. කාන්තාවන්ට අනිත් අයිතිවාසිකම් තියෙනකොට අධ්‍යාපනය, වෘත්තීය අයිතිවාසිකම් මේ හැමදේම තියෙනවා නම් ගැහැණු අයටත් ඒ හා සමාන අයිතිවාසිකමක් තියෙනවා දේශපාලනට එන්න. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය හරහා ඒ වගේම සිඩෝ සම්මුතිය හරහත් කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව කතා බහට ලක් කරලා තිබෙනවා සහ ඒවත් තහවුරු කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දේශපාලනික වශයෙන් තීරණ ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා හැම දෙයක් දිහාම ගැහැණු පිරිමි කියන හැම කෝණයකින්ම බලන්න. විශේෂයෙන්ම අපි දේශපාලනය තුළදී තීරණ ගන්න පිරිමින් විතරක් ජීවත් වෙන ලෝකයක් සම්බන්ධයෙන් නෙමෙයි. අපිට කාන්තාවන් සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනද? කාන්තාවන් වැඩි වශයෙන් ගත කරන ඔවුන්ගේ දරුවන් ගැන ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නකොටත් කාන්තාවන්ගේ අදහස් දිහා බලන්නට ඕනේ. දැන් අපි ගෙදරකදී වුණත් අම්මයි තාත්තයි සහ නංගිලා මලිලා කියන පවුලේ හැම සමාජිකයෙක්ගේම අදහස් ලබා ගන්න යම්කිසි කටයුත්තක් කරනකොට. හැබැයි එහෙනම් ඇයි දේශපාලනයේදී අපේ රටක් පාලනය කරනකොට ඇයි අපිට බැරි කාන්තාවන්ගේත් අදහස් ලබා ගන්න? ඔවුන්ගෙන තීරණ ගැනීමේදී ඔවුන්ගත් සහභාගී කරගන්න ඇයි එහෙනම් බැරි? අන්න ඒ නිසා තමයි අපිට විශේෂයෙන්ම එක ප්‍රශ්නයක් දිහා හැම කෝණයකින්ම පිරිමි හැකින් විතරක් නෙමෙයි ගැහැණු හැකිනුත් අපි ඒක දකින්නට ඕනේ. එහිදී අපි ගන්න තීරණ ගොඩක් වෙලාවට ප්‍රගතිශීලී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා අපි අදටත් කතා කරන අපේ රටේ හිටපු කාන්තා නායිකාව අරගෙන ඒ කාලේ ඔවුන්ගේ පාලන සමයන් තුළදී ගත්ත තීරණවලදී ඔවුන් දක්වපු ප්‍රගතිශීලී භාවයන්. විශේෂයෙන්ම ලෝක මට්ටමින් උනත් ඔවුන් කටයුතු කරනකොට ඔවුන් ගත්තේ නම්‍යශීලී ස්වභාවයන් ඇතම් කාරණා සම්බන්ධයෙන් ඔවුන් දවරපු මධ්‍යම කියන්නේ මැදමාවතේ ප්‍රතිපත්තීන් අද වෙනකොටත් ලෝක මට්ටමින් වගේම ජාතික මට්ටමිනුත් අගය කිරීමට ලක් කරනවා. විශේෂයෙන්ම යුද්ධයේ වගේ කාරණාවලදී ඔවුන් ගත්ත දේවල්, අයිතිවාසිකම් දිනා දීමේදී ඔවුන් ලබා දීපු දායකත්වයන් සම්බන්ධයෙන් අදටත් අපි කතා කරනවා. ඉතින් ඒ නිසා තමයි කාන්තාවන් දේශපාලනයට එක හා සමාන අයිතියක් සහ ඔවුන්ට අවස්ථාවක් ලබා දිය යුතු වෙන්නේ. දැන් ඔබ සඳහන් කළ කාරණා එක්ක මේ ගායත්‍රි මම කැමති මේක ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් ඔබගෙන් ප්‍රශ්නයක් යොමු කරන්නට සහ මේ කාන්තා දේශපාලනය ශ්‍රී ලංකාවේ තිබෙන කියන්නේ ශ්‍රී ලංකාව තුල කාන්තාවන් දේශපාලනයට කාන්තාවන්ගේ මැදිහත් වීම තිබෙන්නේ මොන මට්ටමකද? ඔව්. ඇත්තටම මම ඒ ගැන කතා කරනකොට ආපහු මම කැමති ඉතිහාසයෙන් පටන් ගන්න 1920 ගණන් වල යුරෝපයේ ඇති වෙන මේ ඡන්දායිතිය සම්බන්ධයෙන් කාන්තාවන්ටත් එක හා සමාන අයිතිවාසිකමක් දෙන්න ඕන කියලා. ලංකාව තමයි ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙච්ච රටවල් අතරින් පළවෙනියටම කාන්තාවන්ට ඡන්දායිතිය හම්බ වෙච්ච රට. නමුත් ඒ අයිතිය ලංකාවට හම්බුනේත් ලංකාවේ කාන්තාවන් දිනාගත්තෙත් බන්දේසයක් උඩ තියලා නෙමෙයි. ඔවුන්ට ඒ සඳහාත් ඒ කාලේ හිටපු පිරිමි දේශපාලන නායකයින් එක්ක සටන් කරන්න වුණා. ඒ වගේම යටත් විජිත නිලධාරීන් සමග ඒ පාලකයන් සමග සටන් කරන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ඡන්දායිතිය සම්බන්ධයෙන් ඩොනමෝර් කොමිෂන් සභාවට කරුණු දක්වන්න ගියපු ඒ කාන්තා සංවිධානයේ ලේකම්වරිය ඒ කාලේ හිටපු ඇග්නස් ද සිල්ලා මහත්මිය කියනවා අපි කාන්තාවන්ට ඡන්දායිතිය ලබා ගන්න ගියපු එක හරියට දැක්කේ අපි වෙන රටක ආගමක් පතුරවන්න යනවා වගේ හරියට යුද්ධයක් කරන්න යනවා වගේ තමයි ඒ කාලේ හිටපු පිරිමි නායකයෝ සහ ඩොනමෝර් කොමිෂම පවා දැක්කේ. එතකොට ඔවුන් එහිදී අහනවලු ඇග්නස් ද සිල්ලා මහත්මියගේ ඔයාලා කැමතිද මේ වතුකරේ ජනතාවට ඡන්දායිතිය ලබා දෙනකොට? එතකොට එතුමිය කියලා තියෙනවා වතුකරේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිසුන්ට ඡන්දායිතිය ලබා දෙන්න ඕන. අපි ඉල්ලන්නේ අපිට අයිතිය විතරක් නෙමෙයි. මේ හැමෝටම අයිතිය. ඒ වගේ තමයි එතනදී මම ඇත්තටම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ඒ කාලේ සාපේක්ෂව හිටපු පුරුෂ මූලික සමාජයේ හිටපු දේශපාලන චරිත එක පිරිසකට පමණක් එහෙම නැත්නම් සීමිත ඡන්ද බලයක් ඉල්ලනකොට කාන්තාවන් ඒ කාලේ හිටපු අපේ මිත්තනියන් ඇත්තටම ඉතාමත් ප්‍රගතිශීලී තත්වයක පසු වුණා. ඉතින් ඒ ආපු ගමන් මගේ විශේෂයෙන්ම 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වෙනවා മന്ത്രിවරයන් දෙදෙනෙක්. ඉන් අනතුරු ඒ කාලේ හැටියට ව්‍යවස්ථාදායකගේ සම්පූර්ණ නියෝජනයෙන් 2% ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. එතන ඉඳන් අවුරුදු 100කට ආසන්න කාලයක් ඇවිල්ලා අද බලනකොට අද පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකගේ නියෝජනය 10%යි. එදා දෙන්න අද 22 බවට පත් වෙලා. විශේෂයෙන් අපි දකිනවා පසුගිය 2024 පැවතිච්ච මැතිවරණයේදී ඊට පෙර පැවති කාලවලට සාපේක්ෂව ඉතා ප්‍රගතිශීලී වර්ධනයක් දකින්නට ලැබුණා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තුළ. නමුත් අපි බලන්නට ඕනේ මේ
වෙන 10% නියෝජනය තවදුරටත් ගුණාත්මක වර්ධනයක් බවට පත් කර ගැනීමට අපි කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ මම කලින් සඳහන් කළා ලෝකයේ පළවෙනි කාන්තා නායිකාව බවට පත් වුණ විධායකය හසුරවන්නට පුළුවන් තරම් ශක්්‍යතාවයක් ඒ තරම් කුසලතාවයක් ධාරිතාවයක් තියෙන කාන්තා චරිත ලංකාව තුල ඉන්නකොට අපි සංඛ්‍යාත්මක වශයෙන් පමණක් නෙමෙයි අපේ වර්ධනය සිදු කරගන්නට ඕනේ අපි ගුණාත්මක වශයෙන් අපේ කාන්තා දේශපාලන නායකත්වයේ සහභාගීත්වයේ වර්ධනය සිද්ධ කරගන්නට ඕනේ. විශේෂයෙන්ම වුණ කුසලතා මේ වශයෙන් වර්ධනය ඔවුන්ට අවශ්‍ය කරන ඒ කුසලතා පුහුණුනේ සඳහා අවශ්‍ය කරන දැනුම සහ ඔවුන්ට විශේෂයෙන්ම අපි දකින ගොඩක් වෙලාවට කාන්තාවන්ට පසුගිය කාල සීමාව තුළ කාන්තාවන්ට කාන්තා පාර්ලිමේන්තුව තුළ ලබා දුන්නේ එකම ආකාරයේ උදාහරණයක් විදිහට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ වෙන්න පුළුවන් ඒ වගේ ඊටාම සීමිත පරාසයකට කැටිවෙච්ච වගකීම් සමුදායක් තමයි ලබා දීලා තිබුණේ. එක හා සමාන කටයුතු සමුදායක්. නමුත් ඊට වඩා ඇත්තටම අපි දකිනවා රටේ කාන්තාවන්ට හැකියාව තියෙනවා ඔවුන්ට විදේශ කටයුතු හසුරුවන්න අධ්‍යාපනය කටයුතු පිළිබඳ කටයුතු හසුරුවන්න ඒ වගේ විශාල මූල්‍ය කටයුතු පිළිබඳ හැසිරවීමේ හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ ඔවුන් පාර්ලිමේන්තුවේ හුදු සංඛ්‍යාවක් පමණක් බවට පත් කරන්නේ නැතුව ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන්ට තියෙන ධාරිතාවයෙන් ප්‍රයෝජන ගන්නට අපි සහ අපේ මේ පවතින ආණ්ඩු කරන ක්‍රමය තුළ අපි කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම අපි දකිනවා දැන් ලංකාවේ කාන්තා දේශපාලනය සම්බන්ධයෙන් කතා කරනකොට දකුණු ආසියාවේ අනිකුත් රටවලට සාපේක්ෂව අපි ඉන්නේ මාලදිවයිනට විතරක් උඩින්. 10%යි තියෙන විශේෂයෙන්ම මුස්ලිම් රටවල් මුස්ලිම් පාලන ක්‍රමයන් සහ මුස්ලිම් බහුතරයක් සිටින රටවල් පවා පාකිස්තානයේ බංග්ලාදේශය වගේ රටවල් වල පවා 22 27 වගේ ප්‍රමාණයන්කින් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සිටිනවා. නමුත් ලංකාව තුළ මෑතක් දක්වා මේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය දක්වා 5%කට පමණයි සීමා වුණේ කාන්තා නියෝජනය. ඉතින් අපි දන්නවා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනයක් අපි සිද්ධ කරගන්නට ඕනේ අනිවාර්යෙන්ම. මොකද ලංකාවේ 52% කාන්තාවන් තමයි ජනගහනයෙන් සිටින්නේ. වගේම බහුතරයේ ඡන්ද හිමියන්ගෙන් බහුතරයක් වෙන්නේ කාන්තාවන්. ඉතින් එහෙම වෙනකොට අපිව පාලනය කරන්නට ඇයි කාන්තාවන්ට හැකියාවක් නැත්තේ? එහෙම නැත්තේ නැහැ. අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි ඒකට තියෙන මාර්ගය අපි විසින් විශේෂයෙන්ම කාන්තාවන් විසින්ම හදාගන්නට ඕනේ. එතනදී කියන්නට ඕනේ දැන් දේශපාලන පක්ෂ තුලින් ගොඩක් වෙලාවට මැතිවරණ වලට දාන්නේ අර ලංකාවේ කොච්චර නීති ක්‍රමයන් තිබ්බත් දාන්නේ දිනන්න පුළුවන් අස්සව තමයි දාන්නේ. මොකද ඕන්ට අවශ්‍ය වෙන්නේ Tamanට ආසන ප්‍රමාණයක් වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට. එතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ කාන්තාවක් වෙනවද ඒ කාන්තාවට කොච්චර කැපැසිටි එකක් තියෙනවද සහ අපි මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවයන් ගැන හිතලා අපි ඉඩ දෙන්න ඕනේ කියලා. නමුත් නීතිය තුල ඒ අවශ්‍ය කරන කෝටා ක්‍රමයන් හඳුන්වා දීලා තියෙනවා. නමුත් මගේ අදහස වෙන්නේ නම් කාන්තාව විදිහට අපි අපේ ගුණාත්මක භාවය වැඩි කරගන්න ඕන. අපිට ඉල්ලුම අපි හදා ගන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ, තාක්ෂණයෙන් සන්නද්ධ වෙන්න ඕනේ. අපිට එන අභියෝග විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාවන් දේශපාලනයට ආපුවාම පිරිමියෙකුට සාපේක්ෂව මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ කාන්තාවට එල්ලවෙන අභියෝග වැඩි. ඇයට එල්ලවෙන මඩ ප්‍රහාර වැඩි. කැපිලි කෙටිලි වැඩි. විශේෂයෙන්ම මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා අපි දකිනවා කාන්තා දේශපාලන චරිතවලට විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. ඔවුන් කිසින් කියන යම් කිසි ප්‍රකාශයක වැරදි අර්ථයන් ඉදිරිපත් කරනවා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාරයන් එල්ල කරනවා. ඉතින් මේක අපි පසුගිය කාල සීමාව තුළ දැක්කා මේ එකම සිද්ධියකට සම්බන්ධව කාන්තාවක් හා පිරිමි දේශපාලන චරිත දෙකක් සම්බන්ධ වෙලා ඉන්නවනම් එතනදී පිරිමි දේශපාලන චරිතය පිළිබඳව කිසිම මාධ්‍යයක් තුලින් කිසිම හෙළිදරව් කිරීමක් හෝ මඩ ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. නමුත් කාන්තා දේශපාලන චරිතය එක සැනකින් ඇයගේ පින්තූර දාලා ඇය සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු හෙළිදරව් කරමින් විවිධ මඩ ප්‍රචාරයන් සහ විවිධ කෙනෙහිලිකම් සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයට විශේෂයෙන්ම එවැනි තත්ත්වයන් තුළ ඒ දේශපාලන නායිකාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂ තුළින් පවා යම්කිසි ආකාරයක රැකවරණයක් ඔවුන්ට ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. ඉතින්
මගේ යෝජනාව වෙන්නේ විශේෂයෙන්ම දේශපාලන පක්ෂවලටත් තියෙනවා මේ සම්බන්ධයෙන් විශාල වගකීමක්. ඒ වගේම රටක් තුළ ව්‍යවස්ථාදායකයට මීට වඩා කාන්තාවන්ව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් නීති ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන්නට අවශ්‍යයි. ඒත් එක්කම කාන්තාව විදිහට අපිට තියෙන ඉල්ලුම වැඩි කරගන්න ගැනීමට සඳහා අවශ්‍ය කරන කුසලතාමය වශයෙන් අපි සන්නද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකිනවා දේශපාලනට එන්න නම් මුදල් තියෙන්න ඕනේ. කාන්තාවන් දේශපාලනයේ ඉදිරියට එන්නේ නැති වෙන්නේ සමහරක් විට නොමිනේෂන් දෙන්න නැති වෙන්න එක හේතුවක් තමයි දේශපාලන පක්ෂ විසින් දෙන්න නැති වෙන්න එක හේතුවක් තමයි ඔවුන්ගේ මූල්‍ය බලයක් නොමැති වීම. අනිත් කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට අපි පරිශන හරහා ගොඩක් වෙලාවට හෙළි වෙලා තියෙනවා කාන්තාවන් අර කියන වංචා දූෂණ වලට යොමු වීමේ සම්භාවිතාවයක් හැකියාවක් ගොඩක් අඩුයි කියලා. ඉතින් ඒ නිසා ඔවුන්ව දේශපාලනයට යොමු කර ගැනීම සඳහා හෝ ඔවුන්ට නොමිනේෂන් ලබා දීමට දේශපාලන පක්ෂය යම් ආකාරයකට උනන්දුවක් වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. නමුත් අපිට අපේ තියෙන ඉල්ලුම සමාජය තුලින් අපිට තියෙන ඉල්ලුම වැඩි කරගන්නට පුළුවන් නම් සමාජයට අපෙන් කරන්න පුළුවන් සේවයක් හරි අපි ඇයි කාන්තාවක් විදිහට මම ඉදිරියට එන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් සමාජයේ ආකල්ප වෙනස් කරන්න අපිට දේශපාලන චරිත විදිහට දායක වෙන්නට පුළුවන් නම් සහ ඒට අවශ්‍ය කරන පුහුණුවන් ලබා ගැනීමට අපි කාන්තාව විදිහට යොමු වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපි අපේ විල්ෆ් සංවිධානය ඒ වගේම අපිත් එක්ක වැඩ කරන ටුවර්ඩ් රෙස්පොන්සිව් සිටිසන්ස් ආයතනය වගේ ආයතන හරහා අපි කාන්තාවන්ව බිම් මට්ටමින් පුහුණු කිරීමේ විශේෂයෙන්ම දේශපාලනයට උනන්දුවක් දක්වන බිම් මට්ටමේ කාන්තාවන්ව පුහුණු කිරීමේ වැඩසටහන් ගණනාවක් ලංකාව පුරා පසුගිය කාල සීමාවේදී සිද්ධ කරා. එහිදීත් අපිට දැක ගන්න ලැබුණු දේවල් තමයි පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් දේශපාලන වශයෙන් උනන්දුවක් දක්වනවා. ඔවුන්ට දැනුමක් තියෙනවා දේශපාලන වශයෙන් සහ ඔවුන් ඒ කටයුතු වල නියැලීමට යම් කැමැත්තකින් පසු වෙන කට්ටියක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් සහ ඒ වගේම ඒ අතරතුර ඉන්න විශේෂයෙන් බිම් මට්ටමේ සිටිනවා විශාල පිරිසක් කාන්තාවන් පිරිසක් සිටිනවා ඒ හැකියාව තියෙන ඒ කුසලතාවයන් තිබෙන විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව තිබෙන නායකත්ව කුසලතා තියෙන පිරිස ඉන්නවා. නමුත් අපි ඇත්තටම අවශ්‍ය වෙනවා සංවිධාන විදිහට මේ අපි විල්ෆ් සංවිධානය ටුවර්ඩ් රෙස්පොන්සිව් ආයතනය වගේ ආයතන වගේ අනිකුත් ආයතනත් මේ වගේ බිම් මට්ටමේ හැංගිලා ඉන්න හැකියාව තියෙන කාන්තා චරිතයන් අපි අඳුරගෙන ඒ සඳහා අවශ්‍ය කරන නායකත්ව පුහුණු කුසලතා පුහුණුවන් අපිට ලබා දෙන්න පුළුවන් සහ ඊට අදාළ වෘත්තීය මේ එහෙමත් නැත්නම් මේ පුහුණු ලබා ගැනීම සඳහා පවතින ආයතන සඳහා යොමු කිරීමට අපට හැකියාව තිබෙනවා. ඔව් ගාත්‍රි එතකොට දැන් මේ ඔබ සඳහන් කළ කාරණා එක්ක ලංකාව තුල කාන්තාවකට දේශපාලනයට ප්‍රවේශ වීමට තිබෙන ඉඩකඩ ඉතාම සීමිතයි. සහ තියෙන අවම මේ හැකියාවක්. එතකොට දැන් කෙසේ වෙතත් කාන්තාවන් මේ කැමැත්තෙන් සිටිනවා දේශපාලනයට සම්බන්ධ වීමට සහ සම්බන්ධ වෙලා සිටිනවා. එතකොට ඒ ලංකාව තුල කාන්තාවන් දේශපාලනයෙන් ඉදිරියට යනවා නම් ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ග මොන වගේ වෙන්න ඕනේද? ඔව්. මම අර කලින් කිව්වා වගේම අපි අපේ ඉල්ලුම වැඩි කරගන්න නම් අපි අපේ ගුණාත්මක භාවය වැඩි කරගන්නට ඕනේ. ඒක ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ පක්ෂයේ සංවිධායකතුමාගේ හරි දිස්ත්‍රික්ක සංවිධාන ආසනයේ සංවිධායකතුමාට කොච්චර ළඟින් ඉන්නවද කියන එක මත තමයි අපිට නොමිනේෂන් හම්බෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සහ අපේ දේශපාලන ගමන රඳා පවතින්නේ. එහෙමත් නැත්නම් අපේ ගොඩක් වෙලාවට ලංකාවේ කියන්නේ මහත්තයා මැරුණොත් ඒ ගෑනු කෙනාට දේශපාලනයට එන්න පුළුවන් වන්න. එහෙම ආපු ඉතිහාසයක් තමයි අපේ මේ දක්වාත් ගොඩක් වෙලාවට තියෙන පසුගිය මැතිවරණය වෙනතුරු. නමුත් එහිදී ගොඩක් වෙලාවට අපි දැක්කා ලංකාවේ ඡන්දදායකින් රැකියා වෘත්තීය භාවය, ඒ වගේම දැනුම, අධ්‍යාපනය මේ වගේ දේවල් පිළිබඳව සලකලා තීන්දුව තීරණ ගත්තා. ඉතින් ඒ නිසා අපි අපේ දැනුම සහ කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකිනවා සමහරක් වෙලාවට ලංකාවේ ඡන්දදායකින් තීන්දුව තීරණ ගන්න ජනප්‍රියභාවය පිළිබඳ සලකා. කියන්නේ ලංකාවේ ඡන්දදායකින්ගේ තීන්දුව තීරණ ගැනීම ඒ වෙලාවේ වුන් මුහුණ පාන ප්‍රශ්න සහ ඔවුන්ට අත්දකින්නට වෙන සිද්ධීන් සම්බන්ධයෙන් එක්ක තමයි රඳා පවතින්නේ. නමුත් අපිට පුළුවන් නම් ඒ වෙනුවට අපිට අපේ වොයිස් එකක් අපිට හදා ගන්නට සහ සමාජය තුළ අපිව වැදගත් චරිතයක් බවට පත් කර ගන්නට ඒක හරහා අපිට පුළුවන් අපේ නියෝජනයේ ගුණාත්මක භාවය වැඩි කරගන්නට. හුදු ඒක පාර්ලිමේන්තුවට සීමා වෙච්ච ආසනයක ඉඳ ගැනීම සහ ඡන්දයකදී අතැසීමකට පමණක් සීමා වෙන්නේ නැතුව. එහිදී අපිට පුළුවන් අපේ ඒ සඳහා
කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් ආයතන තියෙනවා BELF, ඒ වගේම IDAC, ඒ වගේම SLIDA මේ වගේ ආයතන හරහා කාන්තාවන්ට දේශපාලන පුහුණුවන් ලබා දීම සහ කාන්තාවන් දේශපාලන වශයෙන් දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් වෘත්තීයමය සුදුසුකම් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් අපේ විල්ෆ් සංවිධානයේ ටුවර්ඩ් රෙස්පොන්සිව් ආයතනය වගේ ආයතන හරහා බිම් මට්ටමින් සහ ජාතික මට්ටමින් අපි කරන වැඩ කටයුතු වලදී අපිට පුළුවන් ඔවුන් ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ ඒ සඳහා උපදේශනයේ මෙන්ටර්ෂිප්ස් වගේ දේවල් සපයන්න. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වීම හරහත් මේ දේශපාලන නායිකාවන් වෙනට සිහින දකින සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට හැකියාව තිබෙනවා ඔවුන්ගේ ගුණාත්මක නියෝජනයක් බවට පත්වෙන්නට. හොඳයි, බොහොමත්ම ස්තුතියි ගායත්‍රී ඔබට ඔබගේ වටිනා අදහස් දැක්වීමට අපත් සමග සම්බන්ධ වෙලා. විල්ෆ් තරුණ අංශය විසින් ඉදිරිපත් කරන මේ පොඩ්කාස්ට් සංවාද මාලාවේ ආරම්භක කතාබහ තමයි අද මේ විදිහට සිද්ධ වුණේ. ඉතින් මෙය නරඹන ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් යම් වැඩිදුර තොරතුරු විමසීමක් අවශ්‍ය නම් තිරයේ දිස්වන අපගේ දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට ඔබගේ පැන යොමු කරන්නට. ඉතින් තවත් මේ වගේ හරවත් සාකච්ඡාවක් සමගින් එක්වීමේ බලාපොරොත්තුවෙන් අදට සාකච්ඡා හමාර කරනවා.